දැන් මේ කියනවා බදු ගෙවීමට පෙර ඔහුගේ වැටුප කීයද? දැන් බදු ගෙවලා තියෙන්නේ බදු ගෙවපු මුදල අපිට වැදගත්නේ. බදු ගෙවුවට පස්සේ ඉතිරි වෙලා තියෙනවා 18800ක්. හරිද? එතකොට 1,18,800 ලක්ෂයක් අඩු කරපුවම තමයි මේ මුදල එන්නේ. අන්න ඒක 94න් බෙදලා 100න් මොනදද මහත්තේ 20000ක් එනවා. ඔන්න ඒ බදු ගෙවීමට පෙර ඔහුගේ වැටුප 20000ක් එනවා. යම් අවස්ථාවක ඊට පස්සේ කියනවා යම් අවස්ථාවක බදු අය කර ගැනීමේ සීමාව ඉහළ දැමීම නිසා ජනක ආදායම් බදු ගෙවීම නිදහස් වේ නම් ඔහු ආහාර සඳහා මුදල් වියදම් කළ මුදල වෙනස් නොවී පවතී නම් දැන් ඔහුගේ ප්‍රතිශතයක් දක්වන්න කියලා කියනවා. ඔක්කොම 1,20,000යි ඒ 20000න් 19800. මට කියන්න දැන් බදු කීයක් ගෙවලා තියෙන්නේ? මට කියන්න වරිපණම් බද්ද කීයද කියලා. ගාන තේරුණා නම් වරිපණම් බද්ද කියන්න ඕන. ගාන තේරුණා නම් වරිපණම් බද්ද කියන්න ඕන. මෙයා ගෙවලා තියෙන්නේ කීයක්ද? ඔක්කොම වැටුප කීයද? 1,20,000යි. 1,20,000න් එයාට ඉතුරු වෙලා තියෙන 18,800. එහෙනම් වරිපණම් බදු කීයක් ගෙවලාද? 20000න් 18,800ක් අඩු කරපුවා. අන්න ඒ බදු තමයි බද්ද. දැන් තේරෙනවද? ඒ ඉතිරිය තමයි 94කට සමාන වෙන්නේ. හරි. ඔන්න මේ ප්‍රශ්නේ ඉවරයි. මෙතෙන්ට ලකුණු දෙකක් දීලා තියෙනවා. මෙයාට 1යි. මෙයාට 1යි. මෙයාට 1ක් විදියට. මෙතන කීයද එන්නේ? 16.5යි නේද? බලන්න. 16.5යි 100. බෙදලා බලන්න. 16.5යි. 16.5යි. හරි. ඊළඟට යන් දෙවෙනි ගාන. මේ මොන කාල ප්‍රස්ථාරයක්ද ළමයි? ඈ? දුර කාල ප්‍රස්ථාරයක්. බලන්න x අක්ෂයේ කාලයෙන් තියෙන්නේ y අක්ෂය දුර වලින් තියෙන්නේ. දැන් මට ඔයාලා කියන්නකො ළමයි දුර කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් එන්නේ මොකක්ද? දුර කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් එන්නේ මොකක්ද? මෙන්න දුර මෙයා කාලය දුර කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් එන්නේ මොකක්ද? අනුක්‍රමණය කියලා කියන්නේ y අක්ෂ වෙනස කියන්නේ y කණ්ඩාංක වෙනස බෙදීම x කණ්ඩාංක වෙනසනේ. y කණ්ඩාංක වෙනසකින් එන්නේ දුරක වෙනසක්. x කණ්ඩාංක වෙනසකින් එන්නේ මොකද්ද? කාලයක වෙනසක්. එහෙනම් දුර බෙදීම කාලය මොකද්ද? දුර බෙදීම කාලය මොකද්ද ළමයි? කියන්න. දුර බෙදීම කාලය. දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවය මොකද්ද? වේගය. වේගය. එහෙනම් දුර කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් එන්නේ මොකද්ද? දැන් මේ පාඩම කරා මම. නැත්තේ මොකද නැත්තේ? ඇයි ළමයි අරගොල්ලෝ 10 වසර ළමයි එක්ක ගෙනල්ලා දුර කාල ප්‍රස්ථාරයක් කරේ නෑ මං කිව්වේ ගෑල් ළමෙක් හම්බෙන්න එනවා පිරිමි ළමෙක් ක්ලාස් එක ඇරිලා ඒකාකාර වේගෙන්. නේ අනේ හරි. දැන් මේක තේරුම් ගන්න ඕනේ මේ බලන්න. මේ බලන්න. දුර කාල ප්‍රස්ථාරයක මේ බලන්න. අනුක්‍රමණය මොකද්ද මේ තියෙන්නේ? අනුක්‍රමණය එහෙම නැත්නම් බෑවුම එකම ආකාරයි. ඒ හින්දා ඒකාකාර වේගයෙන් ගමන් කරනවා. ඒකාකාර වේගයෙන් ගමන් කරන වස්තුවක දුර කාල ප්‍රස්ථාරය මේ තියෙන්නේ. මේ මොකක් වෙලාද? මේ මොනවා වෙලාද? මේ මොකක් වෙලාද? මේකට අනුක්‍රමණයක් තියනවද කියන්න මට? අනුක්‍රමණයක් මෙතන තියනවද? නැහැ. අනුක්‍රමණයක් නැහැ කියන්නේ බෑවුමක් නැහැ. බෑවුමක් නැහැ කියන්නේ වේගයක් නැහැ. වේගයේ බිඳුවයි. එහෙනම් වස්තුව මොනවා වෙලාද? නිශ්චල වෙලා. වස්තුව නිශ්චල වෙලා. දැන් මතකද? ඒක මේ බල්ලා කන්නේ. හරිද? ඔය පයින්නේ බල්ලා මල්ලෙන් එළියට. හරි? නෑ කියන්න දෙයක් නෑ. ඔක කරා මම.
මේ සැරේ වාර විභාගෙට අහන්න පුළුවන්. හරි. දැන් මේ තියරි චුට්ටක් මම ගැඹුරට කතා කරේ නෑ. ඈ ගැඹුරට කතා කරන්නේ නැතුව මතක් කරා. හරි මේ බලන්න. සමන්තම නිවසේ සිට ඔහුගේ මිතුරගේ නිවසට ඒකාකාර වේගයෙන් මෙන්න. ඒකාකාර වේගයෙන් මිනිත්තු 30ක් යනවා. ඔයාලට පේනවා කාලයේ තියෙන පැය කීයද? පැය 1, පැය 2. පැය කොටස් කීයකට බෙදලාද? බලන්න බෝඩ් එකේ තියන්න. පැය කොටස් කීයකට බෙදලාද? 1යි 2යි 3යි 4යි. පැයක් කොටස් 4කට බෙද්දාම මේ කොටසකින් කොච්චර කාලයක් නිරූපණය කරනවද? විනාඩි 15යි. එහෙනම් මේ එක කොටුවක් විනාඩි 15යි කියන එක හොඳට මතක තියාගන්න. හරි. මිනිත්තු 30ක් ගමන් කර ඔහුගේ මිතුරාගේ නිවසේ මිනිත්තු 30ක් ඉන්නවලු. ඉඳලා නැවත සිට එම මාර්ගයේම මිනිත්තු 45කදී ඒකාකාර වේගයෙන් තම නිවසට ආපස්සට ආවා කියලා කියනවා. හරි. කොච්චර කාලයක් හිටියද ළමයි? කොච්චර කාලයක් හිටියද යාළුවාගේ නිවසේ? යාළුවාගේ නිවසේ කොච්චර කාලයක් හිටියද? මිනිත්තු 30ක්. ඒකනේ කියන්නේ දැන් බලන්නකො දැන් ප්‍රශ්නේ කියව ගන්න ගෙනල්ලවත් නැහැනේ. පේපර් පොත ඉන්න එක තේරුම් ගන්න. හරි. මේ අහන්න. මෙතන විනාඩි 15යි මෙතන විනාඩි 15යි මිනිත්තු 30යි. එහෙනම් යාළුවාගේ නිවසේ මිනිත්තු 30ක් ඔන්න නතර වෙලා ඉන්නවා. නතර වෙලා ඉන්නවා. ඊට පස්සේ මොකද කියන්නේ? ඊට පස්සේ කියනවා ළමයි නැවත විනාඩි 45ක වගේ කාලයකදී මොකද කරන්නේ? ගෙදර යනවා. මෙන්න 15 30 45 කියලා කියන්නේ මෙතෙන්ට ගෙදර යනවා. ගෙදර යනවා. හරි. මට කියන්න ගෙදර ගියපු ගෙදර ඉඳන් යාළුවා ගෙදර දුර කොච්චරද? කියන්න. මේ පළවෙනි ගියපු දුර කීයද? 15යි. එහෙනම් ආයෙත් ගෙදර යන්න කිලෝමීටර කීයද? 15ක්. 15යි 15යි කීයද? 30යි. එතකොට 30 ලකුණු කරගත්තා මෙතන. අන්න යා කරගත්තා. ඕන්න. ඔන්න. හරි. හරි. ඔන්න යා කරගත්තා. යන්න 15යි එන්න 15යි. එන්නත් 15ක් ගියපුවම 30 ලකුණු එන්න ඕනේ. 15 30 45 මෙන්න මෙතෙන්ට එනවා 45යි කියලා. සමන් තම නිවසේ සිට ආපසු ගමන් කරන වේගය පැයට කිලෝමීටර වලින් සොයන්න කියලා කියනවා. කොහොමද හොයන්නේ පුතේ? පැයට කිලෝමීටර වලින් හොයනවා කියලා කියන්නේ දැන් මෙන්න මේකේ ලකුණු දීලා තියෙනවා ළමයි. පළවෙනි එකට ලකුණු දෙකක් දීලා තියෙනවා. සම්පූර්ණ කරන්න කියනවා. හරි. දැන් අපෙන් අහනවා ළමයි සමන් තම නිවසට ආපසු ගමන් කරන වේගය. මෙන්න මේ නිවසට ආපසු ගමන් කරන චලිතය පුතේ මෙන්න මේ කොටසින් තමයි නිරූපණය වෙන්නේ. ඒ කොටසින් තමයි නිරූපණය වෙන්නේ. කොහොමද ඒක තේරෙන අය? මේ යන කොටස මේ මොකද්ද? එන කොටස. එහෙනම් මේ රේඛාවේ අනුක්‍රමණය හොයන්න ඕනේ. මෙන්න මේ උස බෙදීම මේ උස. මේ උස නම් පුතේ 15යි නෙමේ. 30න් 15ක් 15යි මේ උස. මේ උස කීයද? මෙන්න මේ උස කීයද? ඔය පරතරය කීයද මෙතෙන්ට එනකම්? 15 30 45. විනාඩි 45ක් කියන්නේ පැයකින් කීයෙන් පංගුවක්ද? විනාඩි 45ක් කියන්නේ පැයකින් කීයෙන් පංගුවක්ද? පැයකින් කීයෙන් පංගුවක්ද? 4න් 3ක්. එහෙනම් පැයකින් 4න් 3ක්. එහෙනම් ඒ දුර එනවා පැය 4න් 3 කියලා. මොකද පැයට කිලෝමීටර වලින් යහන්නේ. දැන් එහෙනම් අපි පුතේ 15 බෙදන්න ඕනේ 4න් 3න්. බෙදීම ಗುಣ කිරීමක් වෙනවා. වාගයේ පරස්පරය ගන්න 3 බෙදීම 4 බෙදීම 3 වෙනවා මේ 3ට 3 ඒවා 1යි 15ට 3 ඒවා 5යි 5 4 20යි. එහෙනම් අපිට එනවා උත්තරේ පැයට කිලෝමීටර් 20යි කියලා. පැයට කිලෝමීටර් 20යි කියලා. පැයට කිලෝමීටර් 20යි කියලා.
ලකුණු හම්බ වෙනවා ළමයි. මෙතෙන්ට 1යි මෙතෙන්ට 1යි 2යි. මෙතෙන්ට ලකුණු 2ක් දීලා තිනවා 4ක් මේ වෙදි ලකුණු හම්බ වෙලා තියෙනවා. හරි. අපි යම් B කොටසට එතන ලකුණු 4ක් A කොටස කරා නම් ලකුණු 4ක්. දැන් අන්න වර්ගඵලයේ ගානක් දීලා තියෙනවා. පුතේ ගිය අවුරුද්දේ මම විතරයි කිව්වේ විභාගයට අනිවාර්යයෙන්ම දුරකාල ප්‍රස්ථාරයක් එනවා කියන එක. කොටසක්. මෙහි ක්ලාස් වල ගිය අවුරුද්දේ පේපරේ. ඒ විදිහටම ඇවිල්ලා තිබුණා. මම විතරයි අන්තිම සෙමිනාර් එකෙත් කරේ දුරකාල ප්‍රස්ථාරයක් කරා මොඩල් පේපර්ස් එකේ කොටසක් ගානක් ඇඩ් කරලා තිබ්බ වර්ගඵලයේ ගාන. ඈ ඔයාලට බලමු අන්තිමට ගෙස් කරද්දි බලමු මොනවද එන්න පුළුවන් මාතෘකා කියලා. කොහොමත් මේ සැරේ පේපරේ අමාරු වෙනවා. එච්චරයි මම දන්නේ. ඒ එකක් ගන්න ලේසි වෙන්නේ නැහැ. ඒකක් ගන්න ඇත්තටම හොඳටම පුළුවන් එමු තමයි ඒකක් ගන්න. ඒ කියන්නේ හොඳටම තේරෙන වැඩි මහන්සි වෙන වැඩ කරපු ළමයිට විතරයි ඒකක් ගන්න පුළුවන්. අනිත් අය SC වලින් අතර වෙයි. හරි. මෙම රූපය විස්කම්භයේ 28යි. මෙතන විස්කම්භයේ පුතේ 28යි. වන AEB අර්ධ වෘත්තාකාර කොටසකින්ද BC 77ක් වූ ABCD ඍජුකෝණාශ්‍රාකාර කොටසකින්ද සමන්විත වේ. මෙම සංයුක්ත රූපයේ පරිමිතිය අහනවා. මෙයා 28යි නම් පුතේ මෙයා 28යි. මෙයා 77 නම් මෙයා 77යි. දැන් පරිමිතිය හොයන්න ඔයා කවුරු දැනගන්න ඕනද? කියන්නේ පරිමිතිය හොයන්න ඔයා කවුරු දැනගන්න ඕනද? මෙන්න මේ AEB චාප දිග දැනගන්න ඕනේ. එහෙනම් චාප දිග හොයමු. AEB චාප දිග සමානයි චාප දිග සමානයි අර්ධ වෘත්තයක් නිසා දෙකෙන් එකයි 2πr. දෙක ගුණ කිරීම π කියලා කියන්නේ ළමයි 7න් 22යි. අරය කීයද? අරය කීයද? විස්කම්භය 28යි අරය 14යි. දැන් කපන ඒවා කපන්න. මේ දෙකට මේ දෙක කැපෙනවා. 4ක් 2යි. එහෙනම් පුතේ එනවා 22 දෙකෙන් ගුණ කරන්න. 22 දෙකෙන් ගුණ කරාම කීයද? 44යි මොකද්ද? සෙන්ටිමීටර. 44යි සෙන්ටිමීටර. හතලිස් හතරයි සෙන්ටිමීටර. එතකොට මේ 44 ගන්නවාට පුතේ ලකුණු එකක් දීලා තියෙනවා. දැන් අපි පරිමිතිය හොයන්න ඕන. පරිමිතිය හොයමු. මම මෙතන හොයනවා. 77 කෑලි 2යි ඉඩ මදි හින්දා මම මෙතන හදන්නම්. පරිමිතිය p නම් 77 කෑලි 2යි 28 කෑල්ලයි 44යි. මම ටක් ගාලා එකතු කරලා කියන්න කීයද කියලා. හරි. මට කියන්න පරිමිතිය කීයද කියලා. ඈ 226යි. මේ ටිකම එකතු කරාම ළමයි 226 සෙන්ටිමීටර කියලා එනවා. එතෙන්ටත් ලකුණු 1යි. එතෙන්ටත් ලකුණු 1යි. එතෙන්ටත් ලකුණු 1යි. හරි. ත්‍රිජුකෝණාශ්‍රාකාර කොටසෙහි වර්ගඵලය අර්ධ වෘත්තාකාර කොටසෙහි වර්ගඵලය මෙන් කී ගුණයක්ද කියලා අහනවා අපෙන්. දැන් හොඳට මතක තියාගන්න ළමයි වර්ගඵලය කී ගුණයක්ද අහද්දී ඔයාලා වර්ගඵලය හොයන්න යන්න එපා. ඇයි හොයන්න යන්න එපා කියන්නේ? එතකොට කැපෙන ඒවා කපලා කියන්නේ ගාන සංකීර්ණ වෙනවා. මගින් කැපෙන ඒවා කැපෙන්නේ නැහැ. ඒ නිසා මෙන්න මෙහෙම වැඩක් කරමු. මට කියන්න ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය මොකක්ද කියන්නේ? ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය. ඒ ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය කියන්නේ 77 ගුණ කිරීම 28යි. ඔන්න ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය. වර්ගඵලය අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලයෙන් කී ගුණයක්ද?
අර්ධවෘත්තාකාර කොටසේ වර්ගඵලය අපි හොයමුකෝ ළමයි. කොහොමද? 2න් 1යි πr වර්ගය. π කියලා කියන්නේ 7න් 22යි. හරි? අරය 14 ගුණ කිරීම 14යි. අරය 14 ගුණ කිරීම පොඩ්ඩක් එතන කපාලා අයින් කරගමු ওই භාග කැලේ ටික. මේ දෙවරක් 11යි. හතරක් 2යි. එහෙනම් අපිට එයාගේ වර්ගඵල එනවා 11 ගුණ කිරීම 2 ගුණ කිරීම 14යි කියලා. කොහොම බලන්න ඒක තේරුණා අත උස්සන්න. ඒක තේරුණා අත උස්සන්න. මං ඇයි උත්තරේ ගත්තේ නැත්තේ? බෙදන්න ඕනේ හින්දා. අපි මේ ගුණේ පුතේ n කියලා හිතුවොත් 77 ගුණ කිරීම 28 කාගෙන් බෙදන්න ඕනේ? අර්ධ වෘත්තාකාර කොටසෙන් බෙදන්න ඕනේ. 11 ගුණ කිරීම 2 ගුණ කිරීම 14. අන්න බලන්න අපිට පහසෙන් බෙදා ගන්න පුළුවන්. නැත්තම් ඔයාලා කරන්නේ වර්ගඵලය හොයලා අන්තිමට බෙදන්න බලනවා. එහෙම බෙදන්න බෑ. දැන් 11 සරක් 7යි. දෙවරක් 14යි. ඒ 14ට මේ 14 කැපෙනවා 7 ගුණයක් කියලා උත්තරේ එනවා. උඩ ඉතිරි ඉන්න 7 ගුණයක්. 7 ගුණයක් කියලා අපිට එන උත්තරේ. ඒ ලකුණු හම්බෙලා තියෙන්නේ අතෙන්ට ලකුණු 1යි 1යි මෙතෙන්ට අන්තිම උත්තරේට ලකුණු දීලා තියෙනවා ළමයි 3ක් දීලා තියෙනවා. මෙතෙන්ට ලකුණු 1යි මෙතෙන්ට ලකුණු 1යි අන්තිම උත්තරේට ලකුණු 1යි. ඒ විදිහට. ලකුණු 10 හම්බ වෙන්නේ කොහොමද? හරිද? හරි. අඩුපාඩුවක් තියෙනවනම් හදාගන්න. නෑ ඒකේ වර්ගඵලයේ ගාන නම් අමාරු නෑ නේද? දුර කාල ප්‍රස්ථාර ගානේ තියරි මතක නැත්නම් හදන්න බෑ. දැන් මේ සැරේ විභාගයට ගියපු ළමයි කවදාවත් දුර කාල ප්‍රස්ථාර අහලා නෑනේ. 2015 දී කොහෙද තමයි අන්තිමට අහලා තිබ්බේ දුර කාල ප්‍රස්ථාරයක් සම්බන්ධ ගැටලුවක්. 2015න් පස්සේ මට මතක නෑ 2015 වගේ මට මතක බලන්න පොඩ්ඩක් පෙරලා පොඩ 2015 පේපරේ දාලා තියෙන කෙනෙක්. ව්‍යුහගත ප්‍රශ්නයක් අහලා තියෙනවා දුර කාලේ ඊට පස්සේ අය අහලම නෑ. නැද්ද 18 බලන්න 18 හෝ 19 2015 නේද? 18 නේ. 18 තියෙන. 18 පස්සේ 2024 නිකන් අහලා තිබුණේ නැහැ. හැබැයි 24 ඇහුවා. ඔයාලට නම් අහන්න නැති හේනේ. ළඟ ළඟ අවුරුදු වල අහන්නේ නැහැ. දෙලින්ම වර්ගඵලෙ වෙයි. දන්නේ නැහැ ඉතින් මොනවද මට ඥානෙ. හරි. අපි යමු ඊළඟ කොටසට. මම අන්තිමට ගෙස් කරන්න ළමයි. අන්තිමට අපි ගෙස් කරලා බලමු. හරි. අපි යන් දැන් පෙසත ගානට ලියපු නැති අය මගෙත් එක්ක හදාගෙන යන්න. කමල් තම නිවසට මාසකට රුපියල් 8000 බැගින් මාසකට රුපියල් 8000 බැගින් වර්ෂයකට බදු දී මුදල එකවර ලබා ගන්නවලු. නිවස අයිති නගර සභාව රුපියල් 1,200 තක්සේරු කරලා වරිපරම් බද්ද කීයක් ගන්නවා කියලා කියනවද? 18ක් ගන්නවලු. දැන් මේ ප්‍රතිශත ගණන් හදද්දි ළමයි හොඳට මතක තියාගන්න ප්‍රතිශත ගාන හදන්න බෑ ඔයා බිස්නස්මන් කෙනෙක් කියලා හිතුවේ නැත්තම්. බෑ. ඒ කියන්නේ මම මේ බිස්නස් එක කරා නම් කොහොමද මං සල්ලි හොයන්නේ කියන එක තේරෙන්නේ නැත්තම් ඔයාට ගාන හදන්න බෑ. දැන් මේ කතාව මොකද්ද කියන්නේ? මං ගාව ගෙයක් තියෙනවා. ඔයා ගාව මොකක්ද තියෙන්නේ? මේ ගොඩනැගිල්ලම කියනකොට මේකේ අයිතිකාරයා මොකද කරේ? ගොඩනැගිල්ල හැදුවා. හදලා අපිට ළමයි කුලියට දෙනවා කීයේ ගානද? ඔයා හිතන්නකෝ ඔයා මේ ගොඩනැගිල්ල අයිතිකාරයා කියලා. අයිතිකාරයා මට කුලියට දුන්නා. මං හිතනවා අපි හිතුව මාසෙ 20000ක් ගෙවුවා කියලා. එතකොට ඒ අයිතිකාරයාට අවුරුද්දකට කීයක් හම් වෙනවද? මාසෙකට 20000 ගාන කුලියට දෙනවා ළමයි. අවුරුද්දට කීයක් අය කරනවා? කීයක් හම් වෙනවද? 20000 ඒවා 12 කීයද? 1,40
නිසා කීයද? 1,40,000ක් නේ කීයද? 2,40,000 නේ? 2,40,000. එතකොට මට කියන්නකො අවුරුද්දක් යනකම් මට මේ ගොඩනැගිල්ල නඩත්තු කරන්න ඕනේ නැද්ද? ඕනද නැද්ද? එහෙනම් මට මොකක්ද දැන් යන්නේ? නඩත්තු වියදමක් යනවා. ඊට පස්සේ මම ඉන්නේ මොන සභාවකද? නගර සභාවක. ඒ නගර සභාවට මම මොනවා ගෙවන්න ඕනද? වරිපණම් බද්දා ගෙවන්න ඕනේ. එහෙනම් වරිපදම් කියන්නේ වරිපණම් පද මුදලත් අඩු වෙලා නඩත්තු වියදමත් අඩු වුණාම මට අන්තිමට ඉතුරු වෙන්නේ මොකද්ද? මගේ ප්‍රොෆිට් එක. තේරෙනවද කියන දේ? අන්න ඒක තේරුම් ගන්න. ඒක තේරුම් ගත්තොත් තමයි මේ ගාන හදන්න පුළුවන්. මේ ගාන නෙවෙයි ඔය ප්‍රතිශත ගණන් හැම එකක්ම එහෙමයි. හරි. නිවස සඳහා එම වර්ෂයකට ගෙවිය යුතු වරිපණම් බද්ද අහනවා. නිවස සඳහා වර්ෂයකට ගෙවිය යුතු වරිපණම් බද්ද. නිවසේ තක්සේරු වටිනාකම 12000යි. 12000න් කීයක්ද අය කරන්නේ ළමයි? 100ට 18ක්. මේ බිඳුනේ මේ බිඳුවේ කැපෙනවා 120 ඒවා 18ක්. 120 ඒවා 18ක්. ටක් ගාලා ಗುಣ කරලා කියන්න මට. 120 ඒවා 18ක්. බිඳුව දැම්ම අගට 12 18න් ගුණ කරා. 12 18න් ගුණ කරා කීයද? 2160යි. 2160යි. ඔන්න. එහෙනම් වාර්ෂිකව යා ගෙවන්න ඕනේ 2160ක වරිපණම් බද්දක්. දැන් ලකුණු හම් වෙලා තියෙනවා පුතේ. මේක ලියනවට ලකුණු 1යි අන්තිම උත්තරේ ගන්නවට ලකුණු 1යි. ලකුණු දෙකක් දීලා තියෙනවා. නිවස බදු දීමෙන් ලබාගත් මුදලින් 110ක් අන්න මං කිව්ව කතාව. නිවස ලබා කියන්නේ නිවස බදු දී ලබාගත් මුදලින් 110ක් නඩත්තු කටයුතු සඳහා වැය කරනු ලැබේ නම් වරිපණම් ගෙවීමෙන් සහ නඩත්තු වුණාට පස්සේ ඉතිරි වෙන මුදල අහනවා. මම දැන් ඔයාලගෙන් අහනවා නඩත්තු මුදල කොච්චරද? නඩත්තු මුදල කොච්චරද? කිය. මාසෙකට කීය බැගින්ද දෙන්නේ? 8,000 බැගින්. නේද? මාසෙකට කීය බැගින්ද? 8,000 බැගින්. මාස කීයක මුදල්ද ගන්නේ? වසරක 12. නඩත්තු මුදල කොච්චරද? 100ට 10යි. ඔන්න. 8,000 ඒවා 12ක් ගුණ කිරීම 110. මේ බිඳුවර මේ බිඳුව කැපෙනවා මේ බිඳුවර මේ බිඳුව කැපෙනවා 12 අරක් 96යි බිඳු 2යි. එහෙනම් මට කියන්න නඩත්තු මුදල කොච්චරද? 9600යි. මට කියන්න නඩත්තු මුදලයි වරිපණම් බද්දයි කීයද? 2160. නඩත්තු මුදලයි වරිපණම් බද්දයි. ඒ දෙන්න එකතු කරා. 0යි 6යි 7යි 11760යි. දැන් එහෙනම් අපේ ඉන්කම් එකෙන් මේක අඩු කරන්න ඕනේ. ඉන්කම් එක කීයද? අවුරුද්දේ යාගේ ඉන්කම් එක කීයද ළමයි? 8,10 ඒවා 12ක් කීයද? 8 ඒවා 12ක් කීයද? 96යි. ඒ කියන්නේ 96 10න් ළමයි අඩු වෙන්න ඕනේ 11,760ක්. එතකොට තමයි අන්තිමට යාගේ ප්‍රොෆිට් එක තියෙන්නේ. කියන්නේ වියදම් ඇරලා 0යි 10න් 6ක් 4යි 15න් 7ක් 8යි 5න් එකක් 4යි 9න් එකක් 8යි. බලන්න හරිද බෙද්දා? 84,000 මෙතන වැරදි. ඔව් දෙකේ එන්නේ දැන්. හය පාරක් බෙදමු. 0යි 10න් 6ක් 4යි. මෙතන කීයද? 9න් 7ක් 2යි 5න් එකක් 4යි. ඔව් එකක් ගන්න ඕනේ. 4යි 9න් එකක් 8යි. 84,240යි. එයාට ලකුණු හම්බ වෙනවා පුතේ. මෙයා හොයා ගන්නවට ලකුණු 1ක්. මෙතන එකතුව ගන්නවට ලකුණු 1ක් සහ අන්තිම උත්තරේ ගන්නවට ලකුණු 1ක්. ඔන්න ඔහොම තමයි ලකුණු දීලා තියෙන්නේ.
අනේ තේරුම් ගන්න. මට ඉන්කම් එකක් ආවා. ඉන්කම් මුදලින් නරත්තු වියදමයි වරි 50 අඩු කරන්නේ. හරි. දැන් පොතක් නැත්තම් මොකක්වත් නැත්තම් පේනවා තේරුමක් නැහැ නේ. තේරුම් ගන්න එක. දිගේ සතිය සිංහලෙන් කිව්වම. ඔයාලට අන්තිම මොහොතේ පිස්සු නටනවා නම් පිස්සු තනිකර පිස්සු තියෙනවා. හරි. දැන් වෙන ළමයි මේ වෙලාවේ උපරිම මහන්සි වෙනවා එක වරමුණක් කියන්නේ. තාම හැඩ ගැසිලා නැහැ. හරි. දැන් කමල් තමා ළඟ ඉතිරි වන මුදල තවත් මුදලක් එකතු කර ඒ සමාගමක රුපියල් 50 කොටස් අන්න අමතර මුදලක් එකතු කරලා සමාගමක 50 කොටස් මිලදී ගැනීමට යොදවයි. සමාගම කොටසකට වාර්ෂික ලාභාංශය ගෙවනවා පුතේ 2.50ක් කොටසක ගත් මිල 50යි. අවසානයේ ඔහුට ලාභාංශ මුදල ලෙස 6000ක් ලැබෙයි කියලා කියනවා. හරි. අපි යන් තියරි කොටසට ළමයි. මේ බලන්න. මට කියන්න කොටස් වෙළඳපොළ සූත්‍ර තුන මොකක්ද? මුළු කොටස් වෙළඳපොළම ගණන හදාන්න පුළුවන් සූත්‍ර තුන මොකක්ද? කියලා දුන්නා. මගෙන් ඉතින් පළවෙනි එක කොටස් ගණන. කොටස් ගණන කොහොමද හොයන්නේ? කොටස් ගණන සමානයි ආයෝජනය කළ මුදල බෙදීම ආයෝජනය කළ මුදල බෙදීම කොටසක ගත් මිල. ඔන්න පළවෙනි සූත්‍රය. කොටසක ගත් මිල. දෙවෙනි සූත්‍රය මොකද්ද? වාර්ෂික ලාභාංශ ආදායම. වාර්ෂික ලාභාංශ ආදායම කොහොමද හොයන්නේ? කොටස් ගණන ගුණ කරනවා. කොටස් ගණන ගුණ කරනවා මොකද්ද? කොටසකට ගෙවන ලාභාංශය. ඔයාලා නම් හරිම දුර්වලයි ළමයි ඈ. මට නම් තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ පාඩම් කරන එකක්වත් පේන්නේ නැහැ. පාඩම් කරන ලක්ෂණයක්වත් පේන්නේ. හරි. ඊළඟට ප්‍රාග්ධන ලාභය. ඇත්තම කිව්වොත් මෙතන ප්‍රාග්ධන ලාභය කියලා කියන්නේ කොටසක ප්‍රාග්ධන ලාභය. හොඳේ. කොහොමද හොයන්නේ? කොටසක විකුණුම් මිලෙන් අඩු කරනවා. මොකද? කොටසක ගත් මිල. කොටසකට ගෙවන ප්‍රාග්ධන ලාභය. කොටසකට. ඔන්න ඔය සූත්‍රය තමයි. ඔය සූත්‍ර තුන. ඔය සූත්‍ර තුනෙන් තමයි අපි ගණන් හදන්නේ. පළවෙනි එක එන්නේ මොකද්ද? ආයෝජනය කළ මුදල බෙදීම කොටස්ක ගත් මිල. දෙවෙනි එක එනවා කොටස් ගණන ගුණ කිරීම කොටසකට ගෙවන ලාභාංශය. ප්‍රාග්ධන ලාභයේ කොටසකට එනවා කොටසක විකුණුම් මිලෙන් කොටසක ගත් මිල අඩු කරාම ඔන්න ඕක තමයි අපි කොටස් ගණන පොලේ භාවිතා කරන තියරිය. හරි. දැන් ඒක මතක් කරගත්ත අපි ගානට යමු. කමල් මිලදී ගත් කොටස් ගණන කොච්චරද කියලා අහනවා. කමල් මිලදී ගත් කොටස් ගණන. වාර්ෂික ලාභාංශය කීයද? වාර්ෂික ලාභාංශය කීයද ළමයි? 6000යි. වාර්ෂික ලාභාංශය සමානයි කොටස් ගණන ගුණ කිරීම කොටසකට ගෙවන ලාභාංශය. කොටසකට කොච්චරක් ගෙවනවද? 2.7 50ක්. එහෙනම් අපිට කොටස් ගණන එනවා පුතේ 6000 බෙදන්න කීයෙන්ද? 2.7 50. ඒ කියන්නේ 2.5. මට ඉක්මනට බෙදලා කියන්න මෙයාගේ උත්තරේ. 6000 බෙදන්න 2.5. 6000 බෙදන්න 2.5. කොහොමද? 6000 බෙදීම මේ බලන්න 6000 බෙදීම
2.5. 2.5 කියලා කියන්නේ 10න් 25 කියන එක. 10න් 25 කියන එක. හරි. 10න් 25. දැන් ඔන්න බෙදලා කියන්න. 6000 10න් ගුණ කරලා 25න් බෙදන්න. 6000 ගුණ කිරීම 10 බෙදීම 25. ටක් ගාලා සුළු කරලා කියන්න. දෙවර 5 හරක් 2යි 5 හරක් 5යි 5 හරක් 12යි. එහෙනම් එනවා 1200ව 2ක්. කීයද? කොටස් ගාන එනවා අපිට කීයද? 2400යි. මේ දශම සංඛ්‍යා බෙදීම කියලා දෙන්නේ 8 වසරේ. 8 වසරේ දැනුම බැයි නම් බෑ. දැන් මේක බෙදා ගන්න බෑ කියන 8 වසර බෑ. 8 වසරේ යන්න අතීතේ කාලේ හරහා හරි යන්න. භාවනා කරලා මම නිදුක් කියලා හරි 이르දි බලයක් හරි අරගෙන. කොබාන මේක තනිය බෙදාගත්තා යට උස්සන්න. තනිය බෙදාගත්තා යට උස්සන්න. හරි. හරි. කමල් සමාගමේ යෙදවීම සඳහා අමතරව එකතු කළ මුදල සමාගමේ යෙද වූ මුළු මුදලේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න කියලා කියනවා. හරි. කොටස් වලට යෙදූ මුදල කොච්චරද? කොටස් ආයෝජනයේට යෙදූ මුදල කියන්න මට. යෙදූ මුදල. කොටස් ගණන කීයද ළමයි? 2400යි. කොටසක් ගත්තේ කීයටද? 50ට. 2400යි කොටසක් ගත්තේ 50ට. හරි. මට ටක් ගාලා උත්තරේ කියන්න. 0යි 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 5 හරක් 4 20න් මෙතන දැම්මා දෙකක් ඉතිරි 5 හර දෙක 10 12යි අන්න 12යි. කීයද? 1,20,000යි. 1,20,000යි. එහෙනම් අමතර මුදල. අමතර මුදල. අමතර මුදල කොහොමද හොයාගන්නේ? අමතර මුදල හොයාගන්නේ කොහොමද? මේ ගානේ කියනවා දැන් කමල් ළඟ ඉතිරි වෙන මුදලට තවත් මුදලක් නේ. ඒ තවත් මුදල කියලා කියන්නේ ඉතිරි වෙන මුදලට එකතු කරපු මුදලනේ. ඉතිරි වෙන මුදල කීයද? 84,240යි. එහෙනම් පුතේ යෙදූ මුදලින් ඉතිරි වන මුදල අඩු කරාම අපිට එනවා අමතරව යෙදපු මුදල 84,240ක් අඩු කරා. මට ටක් ගාලා කියන්න. 1,20,000න් 84,240ක් අඩු කරලා කියන්න උත්තරේ කීයද? මමම හදන්න ඕනේ නැහැ. තනියම හදන්න. 1,24,000න් 84,240ක් අඩු කරලා කියන්න. 35,760යි රුපියල්. ඔන්න අමතර මුදල දැන් යෙදූ මුදලේ ප්‍රතිශතයක් විදිහට යෙදුවා 1,20,000ක්. එයාට අමතරව එකතු කරා 35,760ක්. එහෙනම් 100ට කොච්චරද? 100ට කොච්චරද? දැන් උඩ ගානේ කොටස් ගාන හොයනවාට මෙතන ලකුණු එකක් දීලා තියෙනවා. ඔක්කොම ලකුණු එකයි. ලකුණු එකයි දීලා තියෙන්නේ. හරිද? මෙතෙන්ට ලකුණු එකයි. මෙතෙන්ට ලකුණු එකයි. මෙතෙන්ට උත්තරේ ගන්නට ලකුණු එකයි. අන්තිම උත්තරේ ගන්නවට ලකුණු එකයි. ලකුණු හතරක් දීලා තියෙනවා. මෙතෙන්ට උත්තරේ ගන්නවට ලකුණු එකයි. මෙන්න මෙතෙන්ට ලකුණු එකයි. හරි. දැන් මේක බෙදමු. මේ බිඳුවට මේ බිඳුවේ කැපෙනවා. මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා. දැන් මොකද කරන්න ඕනේ ඔයා? 3,576 120න් බෙදන්න. 3,576
120ෙන් බෙදන්න. 3576 බෙදන්න ළමයි 120ෙන්. 354 120 ඒවා කීයද? 2යි. 240යි. 7යි 5න් 4ක් 1යි 3න් 2ක් 1යි. හරි. 1176ට 120 ඒවා කීයක් තියෙනවද? 1200ට 10ක් තියෙනවනේ. එහෙනම් කීයද ගන්නෙ? 9යි. බිංදුවයි 9 වර 2 18න් 8 දැම්ම එකක් ඉතිරි 1180යි. හරිද? 9 වරක් බිංදුවයි 9 වරක් 2 18න් 8 දැම්ම එකක් ඉතිරි 1080යි නේ. 1080යි. 1080යි. හරි. 6යි 17න් 8ක් 9යි. දැන් 960ට කියන්න කීයද? 8යි. එහෙනම් උත්තරේ එනවා කීයක්ද? 29.8යි 100ට. අන්න එතෙන්ට ලකුණු එකක් දීලා තියෙනවා. 29.8යි. 29.8. කොබාන්න හරියයි අතුස්සන්. හරි නේද? දැන්වත් තේරුම් ගන්න මේ වැඩේ හරියට කරගන්න ඕන නම් පාස් පොත ගේන්න. ගෙනාවයි. ඒ කියන්නේ ඒක බලලවත් නැතුව ඇති. බැලුවා නම් දන්නවනේ Tamanට විලාස් නැත්තම් ඉතින් ගන්න දැනගන්න බෑ. දැන් ගිය සතියේ කතා කරා කියලා දන්නවනේ. print out එකක් හරි ගන්න ඕනේ. හරි. හතරවෙනි ප්‍රශ්නෙට යමු. ජාල රේඛයක් තියෙන. පරීක්ෂණයකදී සිසුන් සමූහයක් ලබා ගන්න ලකුණු ඇසුරෙන් අඳින ලද සංඛ්‍යාත බහුවර්ෂයක් ද අසම්පූර්ණ සමූහිත සංඛ්‍යාත වගුවක්ද පහක් දැක්වේ. මෙම වගුවේ 10 20 පන්ති ප්‍රාන්තරයෙන් 10 හෝ 10ට වැඩි කියලා තමයි කියන්නේ. හරි. 20 30 හරි කරන්නකො විනාඩි 5ක් දෙන්න ටක් ගාලා ජාලරයකේ ගහන්න. දැන් ගාන කියන්නේ මේ වගුව සම්පූර්ණ කරන්න කියලා කියන පළවෙනි එක කියන්නේ සංඛ්‍යාත බහුවර්ෂයට අනුව සිසුන් සංඛ්‍යාව දැක්වෙන තීරයේ ස්ථයන් සම්පූර්ණ කරන්න. ටක් ගාලා සම්පූර්ණ කරන්න ළමයි. ඉක්මනට සම්පූර්ණ කරන්න. ඔයාලා කරාද? දැන් පේපර් පොත තිබ්බනම් බලන්නකො ඉතින්. මගෙත් එක්කම කරගෙන යනවා. කරුණා කරලා ඔයාලා ලබන සතියේදී print out එකක් ගන්න. අරගෙන ෆයිල් එකක් වෙන් කරලා past papers විවරණය කරන ඒවා වෙන වෙනම දාගන්න. ඈ? ඔව්. දෙන්න අරිනකම් එන්ටර්. දැන් අර අනම්මනම් කෑවනේ දැන් ආපු වෙලේ නම් කනවනේ. කමන්නේ මමත් කාලා නැහැ. මං ඊයේ දවල්ට කාපු ගමන්. මම ඊයේ දවල්ට කාපු ගමන්. දැන් මං ගානේ හදන්න කිව්වේ. කන්න පුළුවන් පස්සේ ගණන් හදන්න. හදන්න ගාන. කන එක තමයි මම.
කොහොමද මොකක්ද? අර කියන්නේ ඇවිල්ලා මොකද? ඔබේ වාරේ ඇවිල්ලා මොකක් හරි කියනවනේ දැන් කියන. මට මතක නැහැ. නැගිටපල්ලා නොබේ වාරේ ඇවිල්ලා. ඒ කාපල්ලා තමයි කියන්නේ. ඔයාලට කන්න ඕන නම් නැගිට්ටා ගෙදරම ගියා. කෝල් දුන්නා ගෙදර යන්න. හරි අපි සාකච්ඡා කරමු. සංඛ්‍යාතය 10ත් 20ත් අතර කීයද ළමයි? 20යි. 20ත් 30ත් අතර කීයද? 40යි. ඊට 60යි. 50 60. 50 60 කීයද? 70යි. 60 90. ඒයි බලනවා තපසේ. කය ගන්න. 60යි 90යි කීයද? 30යි. ඒ කියන්නේ 20යි 20යි 20යි. කීයද එන්නේ? 60යි. දැන් හරස් එකතු කරන්න. 40යි 20යි 60යි 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 120යි 120යි 70යි 190යි 190යි 60යි 250. ඔන්න සමුච්චිත සංඛ්‍යාතය. ගාන කියනවා ළමයි 30 50 ස්තම්භය අඳින්න කියලා කියනවා. මේ ස්තම්භ පුරනට ලකුණු 3ක් දීලා තියෙනවා ළමයි ඈ. ලකුණු 3ක් දීලා තියෙනවා. 1යි 2යි. ඒ කියන්නේ sorry මෙන්න මේ තුන් දෙනාට ලකුණු 1යි. ඊළඟට මෙතෙන්ට 250 එනවට ලකුණු 1ක් දීලා තියෙනවා. සහ මේක පුරනට ලකුණු 1යි. ඒ තුන් දෙනාටම ලකුණු 1යි. ඔහොම දීලා තියෙන්නේ. දැන් ඊට පස්සේ පුතේ අපි ස්තම්භ අඳින්න ඕනේ. අපි ස්තම්භ අඳින්න ඕනේ. ඒ කියන්නේ ජාල රේඛය අඳින්න ඕනේ. 10 20 කීයද? මෙන්න ජාල රේඛය. මෙන්න එකක්. මෙන්න අනික. මෙන්න අනික. ඒක නම් මේ ගාන ලේසි. ඔන්න. ජාල රේඛය සම්පූර්ණ කරා. ජාල රේඛය සම්පූර්ණ කරා. ඒතකොට ඒකේ ජාල රේඛයේ දීලා තියෙනවා ලකුණු කොහොමද දන්නවද දීලා තියෙන්නේ? 30 50 ස්තම්භයට ලකුණු 1යි 30 50 ස්තම්භයට ලකුණු 1යි 60 90 ස්තම්භයට ලකුණු 1යි ඉතිරි එකකට ලකුණු 1ක් විදිහට දීලා තියෙනවා. එතෙන්ටත් 3යි. ඔය ටික සම්පූර්ණ කරගත්තා නම් ලකුණු කීයක්ද? 6ක් ඇවිල්ලා. ඉතින් 100ට 50 වලට ගාන හරි. හරි. වගුවේ සමිති සංඛ්‍යාතයේ තීරය සම්පූර්ණ කරන්න කියලා කියනවා. ඒක සම්පූර්ණ කරනවට ලකුණු දෙකක් දීලා තියෙනවා. අපි ඒක මුලින්ම සම්පූර්ණ කරා. දැන් ලකුණු ඔක්කොම කීයද? 8යි. ඔන්න 10න් 8ක්ම අරන් මේ වෙද්දි. අන්තිම කියනවා මෙම සිසුන් සමූහයෙන් අහඹලස තෝරාගත් සිසුන් වෙකු ලකුණු 50ක් හෝ ඊට වැඩියෙන් ලබාගත් අයෙකු වීමේ සම්භාවිතාවය. ඔක්කොම සිසුන් කීයද ළමයි? 250යි. ඔක්කොම සිසුන් 250යි. හරිද? 50 හෝ 50ට වැඩි කීයද? 50 හෝ 50ට වැඩි කීයද? 130යි. 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 ඔන්න සම්භාවිතාවය එනවා 250යි. නෑ ගන්නෑ. 50 හෝ 50ට වැඩි කියන එකේ අදහස් වෙන්නේ 50ත් 60ත් සීමාව තමයි. මොකද මෙතන ගාන කියන්නේ එහෙමනේ. හරි. මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා ඕනනම් 25න් 13 කියලා ලියන්නත් පුළුවන්. අර උත්තරේ ලිව්වත් හරියි. එතකොට ලකුණු දෙකක් හම්බ වෙනවා. ලකුණු දෙකක් හම්බ වෙනවා. දෙකක් හම්බ. ඔන්න ඔහොමයි ලකුණු හම්බ වෙන්නේ. 50 හෝ 50ට වැඩි.
දැන් මේක ඇයි එතන වාට දැන් මම ආයපහුව නැවත පැහැදිලි කරන්නම්. 50 හෝ ඊට වඩා වැඩියෙන් ලබාගා සිසිල් වීමේ බලන්න මෙතන පටන් ගැනීමම කියනවා ළමයි. පටන් ගැනීමම කියනවා මේ 10 20 පාන්තරයෙන් දැක්වෙන්නේ 10 හෝ කියන්නේ 10ට වැඩි 20ට අඩු යන. අන්න තේරුම් ගන්න. මෙතන මුල කියුවේ නැත්නම් අන්තිමේට වර්ධිනවා. ළමයා හිතනවා මොකද්ද? ළමයා හිතනවා 50 හෝ 50ට වැඩි කිව්වහම මේ 60ක් ගන්න. ගත්ත ගමන් අන්තිම ලකුණු දෙක ගන්න බෑ. එතන එහෙම කියලා තියෙන නිසා තමයි අපි මෙතනදී ගන්නෙ 50 හෝ ඊට වඩා වැඩියෙන් කියන එක අදහස් මොකද්ද? අර කතාව තමයි 50ත් 60ත් අතර කියන අදහස තමයි එන්නේ. හරි. දැන් සම්භාවිතාවය සිද්ධියක සිදුවීමේ හැකියාව. කිසියම් සිදුවීමක සිදුවීමේ හැකියාව. හරි බලමු. පාසලක එක්තරා ක්‍රීඩාවක් සඳහා වූ 10 වෙනි ශ්‍රේණියේ කණ්ඩායමේ පිරිමි ළමයින් 4 දෙනෙක් සහ ගැහැණු ළමයෙක්ද 11 වන ශ්‍රේණියේ කණ්ඩායමේ පිරිමි ළමයි 2 දෙනෙක් හා ගැහැණු ළමයි 3 දෙනෙක්ද මෙන්න 10 ශ්‍රේණියේ ඉන්න පොතේ පිරිමි ළමයි 4 දෙනයි ගැහැණු ළමයි 1 කෙනයි 11 ශ්‍රේණියේ ඉන්න පිරිමි ළමයි දෙන්නයි ගැහැණු ළමයි 3 දෙනෙක් සිටදී කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන පළමු තරඟ වටේ සඳහා 10 වෙනි ශ්‍රේණියේ එක් ළමයෙක්ද 11 වන ශ්‍රේණියේ එක් ළමයෙක්ද සසම්භාව්‍ය ලෙස තෝරා ගන්නවා. අහඹ ලෙස තෝරා ගන්න. එහෙනම් කොටදැලේදී මෙන්න කොටදැල සම්පූර්ණ කරා. දමානුදමා කතාවක් නැහෙනි. විකරණේ තියෙන. කොටදැල සම්පූර්ණ කරන්න. හරි. කොටදැල සම්පූර්ණ කරනවට ලකුණු එකක් දීලා තියෙනවා. දැන් කියනවා පළමු තරඟ වටය සඳහා තෝරා ගැනෙන එක් අයෙකු පමණක් පිරිමියෙකු වීමේ සිද්ධිය අදාළ කොටස පාඨ කරන්න. පිරිමි මට කියන්න පළමුණු වටේදී පිරිමි ඉන්නේ කොයි ටිකේද? එක් අයෙක් විතරක් පිරිමි. මේ ටික මොකද්ද? පිරිමි පිරිමි. මෙතෙන්ට කියවම පිරිමියයි ගෑණි, පිරිමියයි ගෑනු කෙනයි, පිරිමියයි ගෑනු කෙනයි. මෙන්න මේ ටික. මේ ටික බලන්න. මේ ටික ගැන ඔයාලට මොකද්ද කියන්න පුළුවන්? මේ බලන්න. පිරිමියයි ගෑණි, පිරිමියයි ගෑණි, පිරිමියයි ගෑණි. ඒ පැත්ත 10 වස. මේ පැත්ත ගත්තොත් මේ පිරිමි 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 ගෑනු කට්ටිය ඉන්නේ මෙන්න මෙතන. දෙන්නේ තනියම ඉන්න ඕන. එහෙනම් පාට කරලා තියෙන්න ඕනේ ඔන්න ඔය ටික. ඔන්න ඔය ටික තමයි පාට කරලා තියෙන්නේ. මෙන්න පිරිමියයි ගෑනු කෙනයි. පිරිමියයි ගෑනු කෙනයි. පිරිමියයි ගෑනුයි පිරිමියයි ගෑනුයි ගෑනු පිරිමියයි ගෑනුයි. පිරිමියයි ගෑනු 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 ගෑනු. ඔම තමයි එන්නේ. ඊට පස්සේ කියනවා සම්භාවිතාවය සොයන්න 3 2 5යි 3 2 5යි 5 5 කීයද ළමයි 25යි 25න් කීයද 25න් කීයද පාට කරපු කොටස 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 3යි 6යි 9යි මෙතනක් තියෙනවනේ මග ඇරුණා මේ තියෙන්නේ ළමයි මග ඇරුණා මෙතන වෙන්න B4කුත් තියෙනවනේ එතකොට B1 B2 B3 B4 3යි 6යි 9යි 12යි 14යි හරි 25න් 14යි 25න් 14යි සම්භාවිතාවය 25න් 14යි මේ පිරිමියෙක් ගැහණියෙක් පිරිමියෙක් ගැහණියෙක් පිරිමියෙක් ගැහණියෙක් පිරිමියෙක් ගැහණියෙක් මේ අතර ගත්තොත් පිරිමියෙක් ගැහණියෙක් පිරිමියෙක් ගැහණියෙක් මේ ටිකමයි තියෙන්නේ ටිකට ඒ ටික වට කරලා තමයි අපි ගාන හැදුවේ දැන් මේ තුන්වෙනි කොටසේ ආයේක ලකුණු දීලා තියෙනවා ළමයි වටකොට දැක්වීමට ලකුණු 1යි පාට කරලා දිනවට ලකුණු 1යි හරි මෙතන ලකුණු දෙකක් විදියට ඒකේ තුන්වෙනි කොටස
ඉහත සඳහන් පරිදි පළමුවන තරංගයේ එක් අයෙකු පමණක් පිරිමියෙකු වීමේ සම්භාවිතාවය පුතේ අපි උඩ හෙව්වා 25න් කීයද? 25න් කීයද? 14යි. නොවීම කීයද එහෙනම්? නොවීම කියන්නේ 25න් 25ක් තිබ්බා. කීයද? 25න් 11යි. අන්න නොවීම 11යි. ඒ දෙක හරි. ඒ දෙක සම්පූර්ණ කරන්න පුළුවන්. ඒක අය අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ලකුණු 1යි. දැන් බලමු ඡේදය කියවලා. ඊයේ සඳහන් පරිදි පළමුවන තරංග වටේට සහභාගී දෙදෙනා තෝරාගත් විට එම දෙදෙනාගෙන් එක් අයෙකු පමණක් පිරිමි වේ නම් 10 වන ශ්‍රේණියට ජය හිමි වීමේ සම්භාවිතාවය. එක් අයෙකු පමණක් පිරිමි වේ නම් 10 වන ශ්‍රේණියට ජය හිමි වීමේ සම්භාවිතාව පුතේ 10න් 4යි. එහෙනම් නොවීම කීයද? 10න් 6යි. ඊට පස්සේ කියනවා එම දෙදෙනාම පිරිමි හෝ දෙදෙනාම ගැහැණු හෝ වේ නම් පිරිමි හෝ ගැහැණු වේ නම් 10 වන ශ්‍රේණියට ජය හිමි වීමේ සම්භාවිතාවය පුතේ 10න් 3යි. 10න් 3 නම් මෙයා කීයද? 10න් 7යි. ඔන්න හරි ළමයි. හරි. මෙතෙන්ට ලකුණු 1යි මෙතෙන්ට ලකුණු 1යි. ලකුණු ඔක්කොම ලකුණු 3ක් හම්බ වෙනවා කොටුදල මේ රුක් සටහන සම්පූර්ණ කරනවට. ඇත්තට මේ සම්භාවිතාව ගානයි මේ පේපරේ පුතේ සම්භාවිතාවයේ ගානයි ජාල රේඛයේ ගානයි ගොඩාක් ලේසි. ඊට පස්සේ දුර කාල ප්‍රස්ථාරයි වර්ගඵලයේ ගානයි ඒකත් ලේසි. දැන් කරපු ගණන් වලින් භාගවල අන්තිම දෙක විතරයි තමයි අමාරු. අන්තිම ප්‍රශ්න දෙක විතරයි පොඩ්ඩක් හිතන්න තියෙන්නේ. හරි. දැන් මේකේ අන්තිමට කියනවා මෙම තරංග වටයේදී 10 වන ශ්‍රේණියට ජය හිමි නොවීමේ සම්භාවිතාවය සොයන්න. 10 වන ශ්‍රේණියට ජය හිමි නොවීමේ සම්භාවිතාවය මේ පිරිමි වෙලා ජය හිමි නොවීම මේක. මේක වෙලා ජය නොහිමි වීම මෙන්න මේක. දැන් ಗುಣ කරන්න. එක් අයෙකු පිරිමියෙකු වෙලා ජය හිමි නොවීම 10න් 6යි. දෙදෙනාම පිරිමි හෝ දෙදෙනාම ගැහැණු හෝ වීම වෙලා ජය හිමි නොවීම 10න් 7යි. එහෙනම් කොහොමද අපි එක ෂොට් එකකින් හනු 25න් 14 ගුණ කිරීම 10න් 6. එයාට එකතු වෙන්න ඕනේ ළමයි 25න් 11 ගුණ කිරීම 10න් 7. 10න් 7. දැන් මෙතනින් එනවා 250න් 250න් 6 වරක් 4 24න් 4 දැම්මා දෙකක් ඉතිරි 84යි. එයාට එකතු කරන්න 250න් 77ක්. මට සම්පූර්ණ වෘත්තය කියන්න අන්තිමට. අන්තිමට සම්පූර්ණ උත්තරේ කියන්න. ඈ 250න් 161යි. දැන් ලකුණු හම්බ වෙනවා පුතේ මෙතෙන්ට එකක් මෙතෙන්ට එකක් එකක් කොහමද ලකුණු තුනක් හම්බ වෙනවා ඉතින්. ලකුණු තුනක් හම්බ වෙනවා. ඔන්න ඒක ඇත්තටම සම්භාවිතාව ගාන මාර ලේසි. සම්භාවිතාවේ ගාන මාර ලේසි. හරි. ප්‍රශ්න අපි විභාග රචනා ප්‍රශ්න පහම අපි කතා කරලා අවසන් කරා. මට සමස්තයක් විදිහට කියන්න තියෙන ළමයි
ව්‍යුහගත රචනා ප්‍රශ්නවල අපිට අමාරුයි කියලා තියෙන්නේ මොකක්ද? භාගවලත් කිරි ප්‍රශ්න අන්තිම දෙක. ඒ ඇරෙන්න 50න් ඒ ප්‍රශ්නට ලකුණු 4ක් කරන් ගියත් 50න් 46ක් ගන්න පුළුවන්. භාග වැරදුනාම කියන්නකො. 50න් 40ක් ගන්න පුළුවන්. අනිත් ප්‍රශ්න ලේසි. ඈ ඒකට ලකුණු ගෙඩිය පිටින් 20ක්. ඒ කියන්නේ ඇත්තම කිව්වොත් හරියට මැනේජ් කරගත්තොත් වැඩේ කරගන්න පුළුවන්. අමාරු වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අර උගන්වන සංකල්ප තියරි කොටස් ඔළුවේ තියාගන්න. තියාගත්තොත් තමයි වැඩේකට දාන්න පුළුවන්. නැත්තම් වෙන්නේ ළමයි දැන් ඔයාලට හැම එකක්ම ගුරුවරයානේ බලෙන් කරවන්නේ. පේපර් ලියපියව. ගේන්න කියනවා. බලනවා. පාස් පේපර් ගන්න කියනවා. මොඩල් පේපර්ස් කරන්න කියනවා. ප්‍රී ක්ලාස් වලට එන්න කියනවා. සෙමිනාර් කරනවා. තව මොනවද කරන්න කියන්නේ? සතියේ දවස් දෙකක් පන්ති කරනවා. තියරි එකට ගෙන්නනවා. එදා රැය වෙනකම් වැඩ සිකුරාදා. අඟහරුවාදාත් වැඩ. පේපර්ස් කරනවා. සෙමිනාර් කරනවා. නේද? අමතර පන්ති දානවා. තව මොනවද මට කරන්න කියන්නේ? තව ඔයාලට කරන්න බැරුනේ මේ කන්න දෙන එක විතරයි මෙතන ගෙන. කරන්න අර පේන්නේද මලානික වී සඳ එළිය ගලා එන. මොකද මලානික වෙලා ඉන්නේ? කමන්නේ මං ඊයේ දවල්ට කාපු. හරිද? ඔව් දවල්ට කාපු. සිරාවටම කියන්නේ ඊයේ දවල්ට කාපු ගමන් මට අද කන ටයිම් සෙට් වුණා. හැබැයි මේවා කැන්ටින් එකෙන් අර චෝටි මේ බනිස් කාලා තේපනවා එහෙම එකක් එනවා. නෑ දෙන්නේ නෑ. බෑ යන්න රජා. බැරි කට්ටිය ගෙදර යන්න. මං කිව්වනේ ඉන්ටර්වල් ඕන නම් ඉන්ටර්වල් එක අරන් ගෙදරම යන්න. ඔයගොල්ලෝ මම කියන දේ අහනවා නම් මම කියන දේ අහුවා නම් අද ඔහොම ඉස්සතින් එන්නේ නැහැ මෙතෙන්ට. පේපරේ අඩුම එක්ක පේපරේ කරලා එන්නේ. කටුකලේ අර මොකේ මොනව බලන් හදන්නේ? මගේ මූණ බලන් හදන්නේ. හරි. නෑ නොකර හිටියා. බොරු කියන්නේ බා. අලියනවනේ. දැන් ඔයා දැන් ওই සතුරින් hina වෙන්නේ කරලාද? නෑ මං අහන්නේ ඉමාසි hina වෙන්න දැන් ඔයා වැඩ කරලාද ඔය hina වෙන්නේ සතුරින්? මෙලෝ වැඩක් කරලත් නෑ. මාර සතුට. ඕක රිටර්න් එක හම්බ වෙනවා බලනකොට මම ප්‍රතිඵල ආපුවම ඔය ඉඳි තුන් දෙනා එකට මං කන කපා ගන්නවා උඹලා තුන් දෙනා හිටියද? ඉමාසි ඔය තුන් දෙනා එකට හිටියොත් හතර පස්සේ. බලමු. හරි ඉක්මනට කරන්න ගන්න. හරි ළමයි පළවෙනි රචනා ප්‍රශ්නේ කරන්න. ඉක්මනට කරන්න ගන්න. මේ කරන්න පළවෙනි ගාන. දැන් ඔයාලා දෙන්න කිසිම වැඩක් කරලා මන් දන්නේ ලියලා තියෙනවද කියලා. කරන්න ගන්න පළවෙනි ප්‍රශ්නේ දැන් ඇති ඈ කියෙව්වා. එක්තරා එකක් රුපියල් 8,84,000ක් වන රූපවාහිනී තොගයක් විකිණීමට තිබේ. රුවිනි එක් රූපවාහිනියක් මිලදී ගන්නා ආකාරය මානෙල් තවත් රූපවාහිනියක් මිලදී ගන්නා ආකාරය පහ දැක්වේ. මූල්‍ය ආයතනයේ රුපියල් 80000ක් වාර්ෂික සුළුපොලට අවුරුද්දකට ණයටගෙන රූපවාහිනී මිලදී ගනී. අවුරුද්ද අවසානයේ රුපියල් 10920ක පොලියක් සමග ණය මුදල ගෙවා ණය නිදහස් වේ කියලා කියනවා. අර පැත්තෙන් කුලී කිනීමේ පදනම මත සමාන මාසික වාරික 12න් පොලියක් සමග මුදල් ගෙවීමට රූපවාහිනිය මිලට ගනී. මේ පොලිය ගණනය කර ලබන්නේ හීනවන ශේෂ ක්‍රමයට අවුරුද්දකදී වාරිකයේ අවසන් වනට මුළු පොලිය ලෙස රුචිනි ගෙවන පොලිය වන 10920ක්ම ගෙවයි. දෙදෙනා විසින් පොලිය ගෙවන ලබන වාර්ෂික පොලිය අනුපාතික වෙන වෙනම සොයා කුලී කිනීමේ ක්‍රමයේදී අය කරන ලබන වාර්ෂික පොලිය අනුපාතිකය මූල්‍ය ආයතන අය කරන ලබන වාර්ෂික පොලිය අනුපාතයට වඩා වැඩි බව පෙන්වන්න කියලා කියනවා. හරි. හදන්න. සුළු පොලිය සහ කුලී කිරීම තියෙන්නේ.
හරි ලේසි මේ ගන්න. ගොඩාක් ලේසි. 10න් 10 ගන්න පුළුවන්. හදන්න. ඡේද වගේ මහ ලොකුවට තිබ්බට ගාන ලේසි. ඉක්මනට හදන්න. මොකද කියන්නේ? නෑ බය වෙන්න දෙයක් නෑ. ගාන ඔහොම තිබ්බට මාර ලේසි. පියවර 5න් 6න් ඉවරයි. හදන්න ගන්න. ඔයාලට පුළුවන්. හදන්න. ඇයි මොකද්ද කියන්නේ? හදනවා මගෙන් ගුටි කන්න නැතුව. හදනවා. හදන්න ගන්න ඉතින්. පළවෙනි එක කියන්නේ මොකද? දැන් රුචිනිගේ පොලි අනුපාතික හොයන්න ලේසි. රුචිනි කීයක්ද 84000ම කීයක්ද එයාට අය කරලා තියෙන්නේ? 84000කටම කීයක්ද අය කරලා තියෙන්නේ? 10920ක් නම් 100ට කොච්චරද? අන්න එයාගේ පොලිය. මෙයාගේ කොහොමද පොලිය? හීනවල ශේෂය යටතේ පොලිය හොයන්නේ. පොලිය අනුපාතිකය. පියවර 7යි. ගාන. අර පියවර 7 මතක තියෙන්න ඕන. මම තීරණය කරනවා දැන් හෝල් ක්ලාස් එකේ ළමයි මෙතෙන්ට ගෙන්නනවාද කියන එක. මොකද මේ වැඩ කරන්නේ නැත්නම් මම බොරුවට ගෙනල්ලා මෙතන කාලේ කාලා වැඩක් නැහැ. හරි? හරි. දැන් බලමු රුචිනී ගෙවූ පොලී අනුපාතිකය. රුචිනී ගෙවූ පොලී අනුපාතිකය සමානයි. එයා ගත්තේ 84000ක්. ඒ කියන්නේ දුන්න 84000ක්. පොලිය අය වෙලා තියෙනවා 10920ක්. එහෙනම් 100ට කොච්චරද? 100ට කොච්චරද? 100ට කොච්චරද? දැන් කපන ඒවා කපන. කපන ඒවා කපන. මේ බිඳුනට මේ බිඳුවේ කැපෙනවා. මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා. 1092 පුතේ 84න් බෙදන්න. තාක් ගාලා මට බෙදලා කියන්න. 1092 84න් බෙදන්න. පැත්තක බෙදන්න ටක් ගාලා. ඈ? හරියටම බෙදෙනවා. බලන්න මෙතන. දීර්ඝ බෙදීමේ බෙදන්න. 1092 84න් බෙදන්න. 84 ඒවා 1යි 84යි. 9න් 4ක් 3යි 5යි. 9න් 4ක් 5යි 10න් 8ක් 2යි. 252ට කීයද? සාමාන්‍ය 80 ඒවා 3ක් කීයද? 240යිනේ. 3ෙන් ගුණ කරලා බලමු 3 8ක් 4 12න් 2 දැම්ම එකක් ඉතිරි 252යි. එහෙනම් හරියට වෙනවා කීයද? 100ට 13යි. 100ට 13යි. ඒ ලකුණු හම්බ වෙනවා. ලකුණු දෙකක් හම්බ වෙනවා. මෙයාට ලකුණු 1යි මෙයාට ලකුණු 1ක් විදිහට. ලකුණු දෙකක් හම්බ වෙනවා. ලකුණු දෙකක් හම්බ වෙනවා. මෙයාට ඒ කියන්නේ රුචිනී 113යි ගෙවලා තියෙන්නේ. දැන් ඔයා හීනවන ශේෂ ක්‍රමයේ යටතේ අර පොලියම ගන්න මේ 10920ක් ගන්න මාස 12න් වාර්ෂික පොලිය අනුපාතිකය හොයන්න. හීනවන ශේෂය යටතේ ඉක්මනට හොයන්න. මම මේක මකනවා. ඉක්මනට හොයන්න.
ඉස්සෙල්ලාම අපි බලමු ළමයි එක් වාරිකයක වටිනාකම. අපි ඉස්සෙල්ලා හොයමු එක් වාරිකයක වටිනාකම පොලේ රහිත. එක් වාරිකයක වටිනාකම. පළවෙනි පියවර. කීයද භාණ්ඩයේ වටිනාකම 84000යි. වාරික කීයකින්ද ළමයි ගන්නෙ? වාරික කීයකින්ද ගන්නෙ? 12කින්. 84000 12න් බෙදන්න. හරි ලේසි. 12 සරක් 12ට 12 ඒවා කීයද? 1යි. 84 12 ඒවා කීයද? 7යි. එහෙනම් අපිට එනවා මාසිකයට ගෙවන්න ඕන මුදල රුපියල් 7000ක් කියලා. 7000යි. ඊට පස්සේ ඔයා හොයන්න ඕනේ මාස ඒකක ගණන. මාස ඒකක ගණන. මොකද්ද ළමයි මාස ඒකක ගණන හොයන සූත්‍රය? n බෙදීම දෙවතාවක් n ධන 1. 12 බෙදීම වාරි ගාන 12යි. 12 බෙදීම දෙවතාවක් 12 ධන 1. 12 දෙකෙන් බෙද්දාම 6යි. 6 ගුණ කරන්න පුතේ 13න්. 6 වරක් 18න් අට දැන් එකක් ඉතිරි. මාස ඒකක ගණන කීයද ළමයි? මාස ඒකක ගණන කීයද? 78යි. ඊළඟට ඔයා හොයන්න ඕනේ මාස ඒකකයට පොලිය. මාස ඒකකයට පොලිය. මාස ඒකට පොලිය කොච්චරද? ගෙවලා තියෙන පොලිය කීයද? 10920යි. මාස ඒ ගණන කීයද? 78යි. මට බෙදලා කියන්න ටක් ගාලා. දීර්ඝ බෙදීමෙන් බෙදන්න. දීර්ඝ බෙදීමෙන් බෙදන්න. දීර්ඝ බෙදීමෙන් බෙදන්න. මාස ඒකකයට පොලිය. දීර්ඝ බෙදීමෙන් බෙදන්න. 10920 78න් බෙදන්න දීර්ඝ බෙදීමෙන් කීයද කියලා. අඩුම බෙදෙන එකවත් මගෙත් එක කරලා දෙන්නකෝ මට. කීයද? 140 නේද? 10920 බෙදන්න පුතේ 78න්. 78 ඒවා 1යි 78යි. 9න් 8ක් 1යි 10න් 7ක් 3යි. 312ට 78 ඒවා කීයද? 4යි. 4ක් 8 32කින් 2 දැම්ම 3ක් ඉතිරි 28 31 312යි. බිඳුවයි 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 මෙතන බිඳුවක් තියෙනවා කීයද එහෙනම්? මාසෙකට කීයක් අය කරලාද ළමයි? 140ක්. මාසෙකට අය කරලා පුතේ 140ක්. එහෙනම් වාර්ෂික පොලී අනුපාතිකය මාසික වාරිකයාගේ 7000යි. මාස ඒකකයට 140යි. අවුරුද්දකට 12න් ගුණ වෙන්න ඕනේ. 100%න් ගුණ වෙන්න ඕනේ. මේවා කෙලින්ම තියරි පුතේ. මේවා කෙලින්ම තියරි. කෙලින්ම මේවා තියරි. තියරි මතක නැත්තම් බෑ මුත් කරන්න. මේ බිඳුවට මේ බිඳුවේ කැපෙනවා. මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා. 4ක් 2යි. එහෙනම් අපිට එනවා 2 ගුණ කරන්න 12න්. කීයද? 24යි. එහෙනම් හීනවන ශේෂයට ගත්තාම 124ක් එනවා. ඒ කියන්නේ මානෙල් 124ක පොලියක් ගෙවනවා. රුධිර කීයක්ද ගෙව්වේ? 113ක්. 113ක්. එහෙනම් 113ට වඩා 124 විශාලයි. right? එහෙනම් ඔයාලට කියන්න පුළුවන් මානෙල් ගන්න ආයතනයේ පොලිය මෙයාට වඩා වැඩි වෙයි කියලා යටින් ලියන්න. ඒක වාක්‍යයකින් ලියන්න. එතකොට ලකුණු හම්බෙන්නේ මෙහෙම. ලකුණු හම්බෙන්නේ මෙහෙම.
පළවෙනි එකේ මෙතෙන්ට ලකුණු 1යි මෙතෙන්ට ලකුණු 1යි. දෙවෙනි එකේ මාස 1 ගණන මෙතෙන්ට ලකුණු 1යි මෙතෙන්ට ලකුණු 1යි. උත්තරේ ගන්නවට 1යි. මාස 1කට පොලියෝ හොයනවට ලකුණු 1යි. අන්තිම උත්තරයට මෙතෙන්ට ආදේශ කරනවට 1යි මෙතෙන්ට 1යි. මෙන්න මේ වාක්‍ය ලියනවට ලකුණු 1යි. ඔන්න ඔහොම තමයි ලකුණු දීලා තියෙන්නේ. අන්තිමේට වාක්‍ය ලියනවට ලකුණු 1ක් දීලා තියෙනවා. ලකුණු දීලා තියෙන්නේ. හරිනේ? ඈ? ඔව් ප්‍රස්තාර ගාන හදමු. කොබාන මේක ඉවර යටි ලිව්වද ඔයාලා? මට කියන්නේ කොකෙන් ගන්න එකද ලේසි එන. මේ රුචිනිට ගෙවන පොලිය අඩුයිනේ. ඒ කියන්නේ දෙකෙන් පංගුවට ආසන්න අගයක් අඩුයි. මෙයා 13යි මෙයා 24යි. 12කට වගේ ආසන්නමයි. හරි. දැන් හොඳට මතක තියාගන්න ළමයි. හීනවන ශේෂයේ යටතේ ආකාර කීයකට ගණන් අහනවද? හීනවන ශේෂයේ යටතේ ආකාර කීයකට ගණන් අහනවද? හීනවන ශේෂය මතක් කරගන්න. හීනවන ශේෂයේ ආකාර කීයකට ගණන් අහනවද? පළවෙනි එක වාරිකය අහනවා. ඒකට පියවර 7යි. ගානේ පියවර 7යි. ඊළඟට මොකද්ද? වාර්ෂික පොලී අනුපාතිකය අහනවා. ඒකටත් පියවර 7යි. ඒ පියවර 7 මතක තියාගත්තා නම් ගාන හදන්න පුළුවන්. දැන් අර ඔයාලා ඡේදේ වගේ මහා ලොකුවට තිබ්බහම ඔයාලට චූබර් විතරයි හැදෙන්නේ. දැක්කහම ළමයා බය වෙනවා විභාගෙදී. දැන් පැය 2යි පැය 3යි ලියන්නත් ඕනේ. දැක්ක ගම බය වෙනවා. අම්මට සිරි මාර ලොකු ගානක්. හැබැයි ගාන හිස්. ඔය ජ්‍යාමිති ගණනුත් එහෙමයි. නිකන් රූප දිලා එන කතා ගොඩක් තිබ්බට සමහරක් වෙලාවට ඇති දෙයක් නැහැ. පොඩි දෙයක් තියෙන. පොඩි සංකල්පයක්. එන ගාන දැක්කහම බය වෙන්න එපා. ඈ? හරි මම මෙහෙමයි මගේ තර්කය මේකයි. දැන් ජ්‍යාමිතිය අපි හදනවා තමයි. නමුත් ඔයාලා ජ්‍යාමිතියට එන්න ඕනේ ඔයාලා ලකුණු 60 70 75 සීමාවට ආවට පස්සේ. මොකද අනිත් ප්‍රශ්න අතෑරලා ජ්‍යාමිතිය කරන්න බෑ. අනිත් ප්‍රශ්න ඔයා 100ට 100ක් කම්ප්ලීට් කරගත්තාම තමයි ජ්‍යාමිතියට ගහන්න ඕනේ. නැත්තම් ඔයාට වෙන්නේ ජ්‍යාමිතියක් නෑ අනිකක් නැතිය. මං කියන්නේ බොරුද? සිරාම කතාවනේ. ඒ කියන්නේ දැන් සාමාන්‍ය සම්මානයක් ගන්න ළමයෙකුට ජ්‍යාමිති සාධනය ගණන් අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි කෙටි ප්‍රශ්න කරන්න ඕනේ. කෙටි ප්‍රශ්න ටික කරන්න ඕනේනේ. ඒකක් ගන්න ළමයෙකුට ජ්‍යාමිතිය වැදගත්. එතකොට ඔයා සම්මානයක් ගන්නවද ඒකක්ද ගන්නවද කියලා ඒ හැමදේම තීරණය වෙන්න ඕනේ. අනිත් හැම සියල්ල ඉවර කරලා අන්තිම මොහොතේම ජ්‍යාමිතියට අත ගහන්න ඕනේ. නැත්තම් ළමයි මුලින් ඉඳන් ජ්‍යාමිතිය බෑ කී ඉන්නවා. අනිත් ඒවාත් මොකක්වත් කරගන්න වෙන්නේ. ඉතින් අනිත් හැම දෙයක්ම කම්ප්ලීට් කරලා අන්තිමේදී තමයි ජ්‍යාමිතිය කරන්නේ. මගේ විශ්වාස කරනවා මම විශ්වාස කරනවා. මොකද ළමයා කොහොමද ලකුණු අරන්නේ? ඊට පස්සේ තව ලකුණු වැඩි කරගන්න තමයි අර ජ්‍යාමිතිය සාධනය ගණන් වලට යන්නේ. ඒකක් ගන්න ළමයි කල්මාරින් කරන්න ඕනේ. හරි? ඒ හින්දා ඒව ගැන හිතන්න මේ ඔළුවට මෙහෙමයි පුතේ තියරි කොටස් මම සුපිරියට උගන්වලා තියෙන්නේ. සුපිරියටම උගන්වලා තියෙන්නේ. ඒවා ඔයගොල්ලොන්ට මතක නැත්තම් මට කරන්න දෙයක් නැහැ. Taman දැනගන්න ඕනේ මහන්සියලා ඒවා නිතරම කරන්න. මතක් කරගන්න. හරි. y සමාන fx ආකාරයේ සිතේ දීලා නැහැ. මේක අඳින්න කියලා කියනවා. ප්‍රස්ථාරේ ගන්න අඳින්න ගන්න. දැන් මට මේක අර ඇප් එකට දාලා අඳින්න බෑ. හේතුව මේ සිතේ ගොඩනගා ගන්න බැරි හින්දා. සිතේ දීලා නැති හින්දා. සිතේ දුන්නා නම් අපිට අඳින්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හරි. මගෙත් එක්කම අඳින්න ගන්න. ඈනුන් ඇනර මොකද්ද ළමයි? ඔයාලට කන්න එපා කිව්වද මම? ඈ ළමයි? මම කිව්වද ඔයාලට පන්තියේදී කාලා එන්න එපා කියලා? ඒක ඔයාලගේ දුර්වලතාවය. ඔයා දැනගන්න ඕනේ කාලා හැමදේම කරලා මෙතෙන්ට එන්නේ. මෙතෙන්ටත් ඇවිල්ලා කන එක නම් කරන්නේ වැඩක් නැහැ. දැන් ආපු වෙලේ කෑවා ඇපල් කේක්ද මොනවද කෑවා. ඊට පස්සේ ආයෙම ගිහිල්ලා රටකජු කෑවා. ඉස්කෝලේ වේල් 3ක් කනවා. ඇයි ඒ උදේ ඉස්කෝලේට ගිය ගමන් කනවා කැන්ටින් එකේ. ඊට පස්සේ ඕප් පීරියඩ් එකක් හම්බුනාම ආයෙ ගිහිල්ලා කනවා කැන්ටින් එකේ.
ඊයසේ ඉන්ටර්වල් එකට බත් 10ක් විතර ඒක කරගන්න කනවා. හරිද? බත් 10ක් විතර ගන්නවා කනවා. ඊට පස්සේ එකට විතර ගිහලා ඒ බීමෙක්කුත් බොනවා. ඊට පස්සේ ඉස්කෝලේ එනකම් මගින් අය ගිහලා අය මොනවා හරි කනවා. ඒ ගිහලා ගෙදර ගිහිල්ලත් කනවා. එර මුළු ජීවිතේම කරලා තියෙන්නේ කාපු එක විතරයි. කාලා ඉතින් මේ මොලේ දිනන කවුරුත් කාලා කාලා. හරිද? තව පොඩ්ඩක් ඉන්න. හරි. software engineer sound manager. මේ ඉන්නේ sound manager බක මොනවා. අර ඉන්නේ sound manager. sound විතරයි පුරුව. වෙන කිසි දෙයකට කිසිම උනන්දුවක් නැහැ. උගන්නන වෙලාවේ මනෝලෝකවල. එහෙම තමයි. අර මිනිස්සයා මට තේරෙන්නේ නෑ නෑ හැමෝටම පුළුවන් මෙතන ඉන්න හැමෝටම පුළුවන් වෙලා තියෙන්නේ මොකක්ද දන්නවද උමනාව කැපීම නැති එක. ඉතින් මම දන්නේ. හරි ළමයි යමු පළවෙනි ප්‍රශ්නේ කියනවා වර්ගජ සමීකරණයේ x සමානයි 2 වන විට y හි අගය සොයන්න කියලා කියනවා. වගුවේ සමීතිකත්වයේ දිහා බලලා ඍණ 5 ඍණ 5 බිඳුව බිඳුව 3 මෙතෙන්ට කී දෙන්න ඕනේ නා x සමානයි 2 දී y වල අගය කීයද ඈ වගුවේ සමීතිකත්වයේ දිහා බලලා කරන්න තියෙන්නේ මේ ඍණ 5 ඍණ 5 බිඳුව බිඳුව 3 කී දෙන්න ඕනේ 3යි කියලා. අන්න එතකොට අපිට එනවා 3යි කියලා. ඊට පස්සේ කියනවා මේ දැන් කතාව නවත්තන්න ආයෙ මං කියන්නේ බැයි නා යන්න ගෙදර. හරි. සමමිතික අක්ෂ පද්ධතිය හා සුදුසු පරිමාණයක් භාවිතා කර ඉහත දී ඇති වගුවට අනුව වර්ගජ සිතේ ප්‍රස්ථාරයේ සපයා ඇති ප්‍රස්ථාර කඩදාසිය අඳින්න කියලා කියනවා. දැන් මට මෙතන ඇප් එකට දාලා අඳින්න බෑ මොකද සිතේ දීලා නැති හින්දා. පස්සේ අඳිමු අපි වෙනම. දැනට අපි අක්ෂ පද්ධතිය නිකන් ගහලා අඳිමු. හරි? මං අඳින්නම්. ඔයාලත් අඳින්න. x අක්ෂයේ ඍණ 2 ඉඳන් ධන 4 දක්වා යන්නේ. y අක්ෂයේ ඍණ 5 ධන 4 යන්නේ. හරි. ඔයාලත් අඳින්න ගන්න. මම මෙතන පොඩියට අඳින්න. ඍණ 2 ඍණ 1 බිඳුව ධන 1 ධන 2 ධන 3 ධන 4 ධන 5 කියලා කරා. තමයි අනවශ්‍ය කතා නවත්තන්න. මෙන්න x අක්ෂය ඇඳා. y අක්ෂය පුතේ ඍණ 5 තියෙනවා ධන 4 තියෙනවා. තේමිය 1 2 3 4 කියලා ගන්න. මේ පැත්තට 1 2 3 4 5 කියලා ගන්න. මෙන්න y අක්ෂය 1 2 3 4 ඍණ 5. හරි. මං ඔන්න මේ වැකේ නෙවෙයි යන්නේ මට අන්තිමට අපි සිතේ ගොඩ නැගුවාට පස්සේ අඳිමු. හරි. ළමයි නිශ්ශබ්ද වෙන්න දැන් මං කිව්වා නේද? හිමාසි. දැන් අඳිනවද ඔය? මට පෙන්වන්න බලන්න. පෙන්වන්න බලන්න. අඳපු පෙන්වන්න බලන්න. මනීෂා
හරි. ඍණ දෙකේ ඍණ පහ මෙතන. ඍණ දෙකේ ඍණ පහ මෙතන. ඍණ එකේ බිඳුව. ඍණ එකේ බිඳුව කියලා කියන්නේ මෙතන. ඍණ එකේ බිඳුව. බිඳුවේ 3. බිඳුවේ 3 මෙතන. එකේ 4. එකේ 4 මෙතන. එකේ 4. දෙකේ 3 මෙතන. දෙකේ 3 මෙතන. තුනේ බිඳුව. x වල 3යි y වල බිඳුව මෙතන. 4 ඍණ පහ මෙතන. ඔන්න ඛණ්ඩාංක ලකුණු කරලා ඉවරයි. දැන් ඉතින් මේක අඳින්න ඕනේ. මට හරියටම නම් අඳින්න බැරි වෙයි ළමයි. නමුත් අපි try එකක් දෙමු. හරි මම මේ දල වශයෙන් ඇන්දේ අපි අන්තිමට ඇප් එකට දාලා බලමු. හරි මේ තියෙන්නේ. ඔන්න දල වශයෙන් මම මේ ඇන්දේ. හරි. එතන මේකේ ලකුණු දීලා තියෙනවා ළමයි. y අගය හොයනවාට ලකුණු 1ක්. මෙතන මේ අගය හොයනවාට ලකුණු 1ක්. නිවැරදි පරිමාණයට ලකුණු 1ක්. නිවැරදි ලක්ෂ 5ක්වත් හරියට ලකුණු කරලා තියෙනවා ලකුණු 1ක්. සුමට වක්‍රය යන්න වක්‍රයේ සුමට වැඳලා තියෙනවා නම් ලකුණු 1ක්. දැන් සමහරක් ළමයි මෙන්න මෙහෙම වක්‍රම් දෙනවා මේ අර ප්‍රජනක පද්ධතියක් වගේ. ඔව් වක්‍ර නෑ. ඒ කියන්නේ අඩුවල තියලා යා කරන. දැන් වක්‍රයක් කිව්වහම ළමකට තේරෙන්නේ මේ බෙල්ලට මාළේ දැම්මම කොහොමද තියෙන්නේ? දැන් මගේ නම් දිග නැති හින්දා පේන්නේ නැහැ. දැන් සාමාන්‍ය ආපේනවනේ. එන්න. හරිද? ඔයාලගේ මේ මාළයක් තියනවා නම් බෙල්ලේ මාළේ කඩා හැරෙන්නේ කොහොමද? එහෙම තමයි වක්‍රය එන්නේ. හරි? හරි. හරි. දැන් මම ඇඳා කියලා හිතනවා. ඇඳලා ඇති දැන්. හරි? ඔයාලා ඇඳද? ඇඳනම් පෙන්නන්න. අපි අන්තිමට බලමු. අපි අන්තිමට බලමු ඇප් එකට දාලා. දැනට කොහොම බලා ගන්න. ඊට පස්සේ කියනවා y සමානයි එක රේඛාව. ආගන්න ළමයි. y සමානයි එක රේඛාව
A හා B ලක්ෂ වලදී ඡේදනය කරනවා කියලා අපි හිතමුලු. y සමානයි එක රේඛාව නම් කවුරු හරහා යන්න ඕනද ළමයි? මොකද්ද කියන්නේ? මෙන්න මේ ආකාරයෙන් ප්‍රකාශ කරන්නලු. හරි පුළුවන් ප්‍රකාශ කරන්න. මට මේකේ විසඳුම් කියන්න ළමයි. මට මේකේ විසඳුම් කියන්න. x සමානයි ඍණ 1 සහ කියන්නේ x සමානයි 3 මේ y x අක්ෂයේ කපන තැන් දෙක මොකක්ද ඡේදනය කරන තැන් දෙක මොකද්ද? x සමානයි ඍණ 1 සහ x සමානයි 3. එතකොට මම මේ ඍණ 1 එහා පැත්තට ගත්තාම ධන 1 වෙනවා. සමානයි බිඳුව හා x ඍණ 3 සමානයි බිඳුව විය යුතුයි. එහෙනම් සිතේ සමීකරණය s ධන 1 වතාවක් මොකද්ද? s ඍණ 3 ඔන්න සමානයි බිඳුව. එහෙනම් y එනවා අපිට y කියන සිතය s ධන 1 වතාවක් s ඍණ 3 කියන. ඔන්න අපි සිතේ ලිව්වා. s ධන 1 වතාවක් s ඍණ 3. විසඳුම් ඍණ 1 සහ ධන 3 ඍණ 1 මෙහෙට්ටේදී ධන 1 වෙනවා ධන 3 මෙහෙට්ටේදී ඍණ 3 වෙනවා. අර වර්ග සමීකරණ වල විසඳුම් ගන්නෙ කොහොමද? ඒ විසඳුම් ගන්න එකේ ආපස්සට තමයි යන්න තියෙන්නේ. ඊට සිතේ මේ ආකාරයෙන්. දැන් අපි බලමු ඇප් එකේ ලියලා. සර් උතන මේක ඊට ලියා කලින් ගන්න ඉස්සරලා. ප්‍රශ්නයක් තියෙනව නේද? මේක ලියා ගන්න ඉස්සරලා. සර් ඇහෙනවද? හරි. මේක ලියාගෙන ඉවරද? දැන් අපි ඇප් එකේ දාලා බලමු. මොකද්ද සිතේ කියන්නේ y සමානයි x ධන කියන්නේ x ධන 1 වතාවක් x ඍණ 3. ඔන්න. නෑනේ වැරදිනේ. ගොඩක් ඉන්න ළමයි. මෙතන අවුලක් තියෙනවා. මේ ප්‍රස්ථාරයේ උපරිමයක් නේද? මෙන්න උපරිමයක් ඇද්දි මෙතන ඍණෙන්න බෑ. ඍණ 1. දැන් තමයි හරි. දැන් ප්‍රශ්නයක් නෑ හරි. දැන් මෙතන ඍණ 1 අසමානයි බිඳුව කියලානේ අරන් තියෙන්නේ. ඒතර මට ඍණ ලකුණ අමතක වෙලා මෙතන. දැන් හරි සිතේ අනිත් පැත්ත ගහන්න. දැන් හරිනේ. ඔන්න දැන් ඔයාලට පේනවද සුමට වක්‍රය කියන එක? සුමට වක්‍රය මෙන්න මාලේට අර බෙල්ල කියන්නේ බෙල්ලට මාලේ දාපුවාම තියෙන්නේ ඔන්න ඔය හැඩේ. එතකොට මෙතන ළමයි මේ බලන්න මේකේ ධන 3ේදී සහ ඍණ 1ේදී ප්‍රස්ථාරය x අක්ෂයේ ඡේදනය කරනවා. ධන 3ේදී සහ ඍණ 1ේදී ඡේදනය කරනවා. මේ එතකොට තමයි අපි අර විසඳුම් අරන් ප්‍රස්ථාරය යන්නේ මේක උපරිමයක් සහිත ප්‍රස්ථාරයක්. ඒ හින්දා තමයි අතන ඍණ ආවේ. හරි. එතන මේ ගැටලුව හරි ඈ. හරි. ඊට පස්සේ කියනවා ළමයි මොකද්ද කියන්නේ? ඊට පස්සේ කියනවා මොකද්ද ප්‍රශ්නේ කියන්නේ කියන්න මට? y සමානයි එක රේඛාව a හා b ලක්ෂයේදී මෙන්න y සමානයි එක රේඛාව කිව්වහම ළමයි එක හරහා x ට සමාන්තරව යන්නේ මෙන්න a ලක්ෂය මෙන්න b ලක්ෂය. ඕන්න. එක හරහා x අක්ෂයට සමාන්තරව යන්නේ. එක හරහා x අක්ෂයට සමාන්තරව යන රේඛාවේ ප්‍රස්ථාරය කපන්නේ ඡේදනය කරන්නේ a හා b වලදී. ඊට පස්සේ කියනවා ළමයි AB දිග හොයන්න කියලා කියනවා. AB දිග හොයන්න කලින් y විශාල 1 වන x යගේ පරාසය මං අදින්නම් රේඛාව මේ බලන්න.
ඒ රේඛාව ඇන්දොත් y සමාන එක රේඛාව තමයි පුතේ මේ තියෙන්නේ. x අක්ෂයට සමාන්තරව එක හරහා යන රේඛාව. y සමානයි එක රේඛාව ඔය තියෙන්නේ. y සමානයි එක රේඛාව. එහෙනම් එක රේඛාවෙන් උඩ තියෙන්නේ y විශාල අගයන් යට තියෙන්නේ මොනවද? y කුඩා අගයන්. ඒ පරාසය තමයි මෙන්න ප්‍රස්ථාරයේ විහිදෙන්නේ මේ කෑල්ල. ඒ අවස්ථාවේදී x වල අගය පරාසය කීයද? ඒ අවස්ථාවේදී x වල අගය පරාසය මේ 2 4 6 7 වගේ ප්‍රමාණයක්. ඒ කියන්නේ 6ක් හෝ 7ක්. 8ක් වෙන්නත් පුළුවන්. මේ 8න් කැපෙනවා වගේ එකක් තියෙන්නේ. 8 2 4 6 8 වගේ මෙතන. එහෙනම් 0.8ට වඩා වැඩි. නමුත් කාට වඩා අඩුයිද? මෙතන කීයද? ඒ 2.8 කියලා ගමු. 2.8. එක්ක 7 වෙන්න පුළුවන්. 2.7 හෝ 0.7 එහෙම නැත්නම් 0.8 හෝ 2.8. ඔයාලා අඳපු පරාසයේ ඒකට ලකුණු දෙකක් දීලා තියෙනවා. ඒකට ලකුණු දෙකක් දීලා තියෙනවා කලින් ගානේ ළමයි අහගන්න. කලින් ගානේ අර සිතේ ඔප්පු කරනවට ලකුණු 3ක් දීලා තියෙනවා. සිතේ ඔප්පු කරනවට ලකුණු 3ක් දීලා තියෙනවා. 3 කියන්නේ එකක් දීලා තියෙනවා සිතේ ලියනවට. හරි. ඊට පස්සේ කියනවා මොකද්ද? AB හි දිග ආසන්න පළමු දශම ස්ථානයට සොයන්න කියලා කියනවා අන්තිම ප්‍රශ්නේ. B කොටස මෙන්න මේ දිග කීයද? 1යි 2යි. කීයද ළමයි? මෙතන 0.8යි මෙතන 0.8යි. කියන්නේ දෙකට එකතු වෙන්න ඕනේ. 1යි දශම කීයක්ද? AB දිග මෙතන 1 2 3 4 4යි 1යි 2යි 3යි 4යි. එතකොට 1යි 1යි 2යි කීයද AB දිග එන්නේ? ඔයාලා අඳුරේ මැනලා කියන්න. අඩුවෙන් මැන්නොත් 6යි දශම බලන්න මිනිමෙන් කියන්න කීයද කියලා. අඩුවෙන් මැනලා කියන්න මොකද උනේ අඩුවෙන් මැනලා කියන්න. 7යි. 6.8ද? 7ක් හෝ 8ක් හරි. අඩුවෙන් මැනලා ගත්තොත් 6.7යි සෙන්ටිමීටර්. එහෙම නැත්නම් 6.8යි සෙන්ටිමීටර්. මේ දෙකෙන් ගන්න කැමති. ඒ අන්තිම එකට ලකුණු එකක් දීලා තියෙනවා. AB දිග. ඔව්. නැත්තම් කොල්ලු කොලෙන් ඇන්දොත් එහෙ වෙන්නේ 3.4ක්. 3.4ක්. මේ දෙක 3.4ක් හෝ 6ක්. මෙතනට දෙකක් එනවා. මේ දෙක කීයද? ඒ දිගවල ටික බැලලා බලන්න එකතු කරලා මෙන්න මේ දිග තමයි අපිට ගන්න වෙන්නේ. බැලලා බලන්න. හරි. දැන් මම ඔයාලට y විශාලයි එක අසමානතාවය පෙන්වන්නම් ඔතන ඇඳලා y විශාලයි එක තේරුනේ නැති අය මෙන්න බලන්න. දැන් හොඳට පේනවා. y විශාලයි එක කියලා ගත්තාම කාට වඩා වැඩි යගන්නේ මේ පාට කරලා තියෙන කාට වඩා වැඩි යගන්නේ ළමයි. ඈ දැන් මෙතන කඩේට තමයි එන්න ඕනේ. මම අතන තද ඉර ඇන්නේ පුතේ පොඩ්ඩක් හයිලයිට් වෙන්න. ඊතර y සමානයි එක විශාලයි හෝ සමානයි එක රේඛාව මම මේ ඇඳලා තියෙන්නේ. හරි? දැන් මට මේක කියන්නකෝ y සමානයි එක රේඛාව මේ. තේරෙච්ච නැති අර නැවත පැහැදිලි කරන්නේ. y සමානයි එක. හරි? y සමානයි එක රේඛාව. y විශාලයි එක අසමානතාවය අහන්න. මෙන්න a හා b ලක්ෂ දෙක. මෙතන a හා b ලක්ෂ දෙක. මෙන්න මම මේක තා චුට්ටක් ලොකු කරන්න. එතකොට ආන්න දැන් හොඳටම තේරෙනවා. දැන් බලමු ආයෙ පහ උත්තර ලියලා. y විශාලයි ඒක අසමානතාවයේ මේ තියෙන පුතේ y සමානයි එක රේඛාව. y සමානයි එක රේඛාව. තේරුණාද? එතකොට a හා b ලක්ෂ දෙක තියෙන්නේ මෙන්න මෙතන a මෙතන b.
ඔන්න right. A හා B ලක්ෂණ දෙක. දැන් මට කියන්න මේ අසමානතාවයේ තෘප්ත කරන y x දෙන්නේ කොතනින්ද ඉඳන් කොතෙන්ද? ප්‍රස්ථාරදිනේ මේ අඳුර කරපු මෙන්න මේ කෑල්ලේ. තේරෙනවද? ඒ කෑල්ලේ පරාසය ඉන්නේ මෙන්න මෙතන ඉඳන් x පරාසය. ඒ පරාසය තමයි අපි ගත්තේ අර 0.4 වඩා වැඩි 2.4 වඩා අඩු කියලා. 0.7 හෝ 8 ගත්තේ අපි මෙන්න 7 හෝ 8 ගත්තේ එහෙම. ඊළඟට මෙන්න මේ දුර තමයි අපෙන් අහන්නේ. 2යි බලන්න අතන 7යි 7යි 14යිනේ. දෙකට එකතු කරන්න 1.4ක් 3.4යි කියලා ඒකක මෙතන 0.7යි මෙතන 0.7යි මෙතන 2යි 0.7යි 0.7යි 1.4යි 2යි කීයද 3.4යි ඔන්න ඔහොම තමයි එතන පැහැදිලි වෙන්නේ හරි ඒ අන්තිම ටික පොඩ්ඩක් හිතන්න තියෙනවා නමුත් අපි මේවා ඕන තරම් ගණන් හදලා තියෙනවා පාස් පේපර්ස් වල මම පැහැදිලි කරලා තියෙනවා හරි ඊළඟට එතන ඔයාට නැවත මම අර කියන්න ඉස්සලා මම තද ඉර ඇඳපු දේ පේන්න නමුත් තද ඉර නෙවෙයි ඒක එන්න ඕනේ කඩ ඉර එන්න ඕනේ හේතුව y විශාලයි එක තියෙන හින්දා y විශාලයි හෝ සමානයි එක තිබුණොත් තමයි අපි තද ඉර ඇඳගන්නේ තද ඉර මෙහෙම ඇඳගන්නේ y විශාලයි සමානයි එක තිබුණොත් නමුත් එහෙම නෙවෙයි තියෙන්නේ හරි ඔන්න මේ ප්‍රශ්නේ සාකච්ඡා කරලා අවසන් එතකොට අපිට තව රචනා ප්‍රශ්න කතා කරන්න තියෙනවා කීයද? ප්‍රධාන මාතෘකාවලට අදාළ ප්‍රශ්න 8ක් කතා කරන්න තියෙනවා. ප්‍රධාන මාතෘකා 8ක. හරිද? ඒ 8ම අපි ඊළඟ දවසේ අපි කතා කරමු. අද අපි ව්‍යුහගත ප්‍රශ්න 5යි. රචනා ප්‍රශ්න කීයක් කතා කරන්නේ? 2යි. දැන් මෙහෙමයි. මීට වඩා කතා කරන්න පුළුවන් ළමයි ඔයගොල්ලෝ ගෙදරින් කරගෙන ඇවිල්ලා තියෙනවා. මම කියන්නේ කරගෙන ආවොත් මට සාකච්ඡා කරගෙන යන්න පුළුවන්. එතකොට ඔයාලට ලකුණු දා ගන්න පුළුවන්. ඒන ලබන සතිය අඟහරුවාට එද්දි පුළුවන් අය කරගෙන එන්න. බැරි ඒවා තියන්න. පිටස් තියන්න. තියලා කරගෙන එන්න.